කොහෙද ඉන්නේ කියලාද බලුවේ. දැන් ඉන්නේ බුවනක බාහුව රජතුමාගේ රාජධානියේ. මොකද්ද කියලා දන්නවද? ඒ තමයි යාපහුව රාජධානිය. දැන් ආවේ කරන්න දෙයක් නැහැ වහිනවා. පොඩ්ඩක් ඉඳලා තමයි යන්න එන්නේ. උඩට යන්න පුළුවන් වුණොත් වීඩියෝ දිගටම යන්න. නැත්තම් මේදී ඉවර කරන්න වෙනවා. කලින් වීඩියෝ එකත් මේ ඇදම තමයි අදන් ඉන්නේ. ගණන් ගන්න එපා. මොකද්ද? මේ එන්න ආපු ගමනක් නෙවෙයි. ඒක නිසා තමයි මේ ඇදම අදන් ඉන්නේ. හරි. ඉස්සරහට වීඩියෝ එකත් එක්කින් රාජධානිය උඩරම නගලා බලමු. පල්ලේ ඉඳලා උඩට එන්න කරන් වීඩියෝ කරන්න බැරි වුණා. බයිනවල පෙන්නන්න. පාරේ තියෙන අවදානම් බව පොඩි ළමයි එහෙම අරන් ඉන්න. එපා බලාගෙන ඉන්න එනකොට සෑහෙන අමාරු උඩට එන්න. මම දැන් මුදුනේ ඉන්නේ. තනියම ආවේ. කවුරුත් නැහැ හැබැයි. පට්ට නිදහස්. බලමුඩට ගිහිල්ලා මම පල්ලයට බයිනකොට පෙන්නන්න. දැන් මුදුනේ ඉන්නේ. මම මුදුනටම ගිහිල්ලා ඔයාලට view එක පෙන්නන්න පාට ලස්සනයි. මාරු view එකක් තියෙන්නේ. මේ වගේ ජීවත් වෙන්න ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා බලලා යන්න ආරි ඉතින් අපි පින් කරලා තිබ්බා. බලමු මේ දැන් view එක පෙන්නන්න මම ඔයාලට පට්ටම ලස්සනක් තියෙන්නේ. නිකන් වෙනම ලෝකයකට ආවා වගේ මේකට ආවා කියන්නේ. මම වෙනන්න view එක ඔය බලන්න ඉස්සර. පට ලස්සන තියෙන ගයිස්. මේ අමුතුම මේකට මිනිස්සු ජීවත් වෙලා තියෙනවා කියන්නේ ඉතින් ඉස්සර අපි මුතුම හිටන්ගේ තාක්ෂණය තමයි මේ මෙතන වතුර පොකුණක් වගේ තියෙනවා. පට්ටම ලස්සනක් තියෙන. මෙතන මොකක්ද දන්නේ පන්සලක් වගේ තියෙනවා. මෙතන බෝඩ් එකක් ගහලා නැහැ මම බැලුවා. chat gpt එක ගහුවම ඒත් මහලු කුඩාගෙන මේ ගිරිපුර රජතුමයි අර මේ ටික ආවේ. පට්ටම ලස්සනක් තියෙන්නේ. ආය ඇවිල්ලා බලන්න කියන තමයි තියෙන්නේ. නිකන් වැව් ටිකයි ඔය වල ටික ලස්සනක් පේනවා. මාර ලස්සනක් තියෙන්නේ. ඒක හිතා ගන්න බෑ. ඔයාලා ඇවිල්ලා බලන්න ඕන. වටේටම කඳ තියෙනවා. එහා පැත්තේ කන්දක් තියෙන එක නිකන් පන්සලක් වගේ. ඒක මොකක්ද දන්නේ නැහැ. කන්දේ පේන්නේ චෛත්‍යයක් වගේ. මොනොරු කෑ ගහනවා ඈතින්. පට්ටම නිදහසක් දැනෙන්නේ මේකට ආපුවම ඉතින්. ඇවිල්ලා බලන්න. මම හැමදාම කියනවා වගේ මේ වගේ තැනකට ආපුවම පට්ටම නිදහසක් දැනෙන්නේ. කියන්නේ ඔළුවට මහාර ස්ට්‍රෙස් වෙලා තියෙන කෙනෙක් මෙතෙන් ආවොත් ඒක අම්මන දිරි ඒක කියා ගන්න බෑ වෙනම වයිඩ් බෑම් මෙතන. පට්ටම ලස්සනයි. අහස උඩට ආවගේ දැනෙන්නේ. ඇත්තම කිව්වොත්. මම මේ පැත්ත පෙන්නනවා මේ පැත්තත් අර වගේ හඳා පට ලස්සනයි. නිකන් මේ පැත්තත් අර පැත්තට වැඩිය පොඩ්ඩක් ලස්සනයි කියන්නේ. හැබැයි ලොකු මොහොතක් වගේ වැවක් පේනවා. මොකක්ද දන්නේ නැහැ වැව නා. පට්ටම ලස්සන තියෙන පන්සල් ටිකක් පේනවා. මාර view එකක් තියෙන. අර පැත්ත වගේම තමයි පොඩ්ඩක් වෙනවනේ මේ පැත්ත අර වැවක් තියෙන නිසා පොඩ්ඩක් තියෙනවා ලස්සනක්. කඳුවේම තියෙන සෑහෙන කඳු තියෙනවා 1000 2000ක් ඇති මං හිතන්නේ මට මේ පේන්නේ. නේ උඩට ආව කියන්නේ වටේට නිකන් කඳු පන්තිකේ වට වෙලා තියෙන්නේ. අර සීමාවක් වගේ තියෙනවනේ අහසයි පොළොවේ සම්බන්ධ වෙලා වගේ තියෙන්නේ. ඒ වටේටම කඳ තියෙන්නේ. කඳු පන්ති තියෙන්නේ. පත්ත ලස්සනක් තියෙන්නේ. මන් දන්නේ නැහැ මේ වගේ තැන්වල වීඩියෝ කරන්න දෙනවද කියලා. කරන්න දෙයක් නැහැ මන් දානවා ඉතින් මන් දන්නේ නැහැ. සමා වෙන්න කියනවා ඉතින් වීඩියෝ කරන්න දෙන්නේ නැත්තම්. ඒ වගේ ඉතින් මේ වගේ තැනකට තනියම ඇවිල්ලා යන්න දෙන්නේ නැහැ. ඔයාලට පෙන්වන්න හිතුන ඒකයි මම වීඩියෝ එකක් දැම්මේ. පට ලස්සනක් තියෙන්නේ. ඒක වෙනම ලස්සනක් තියෙන්නේ. හැබැයි පට කන්දක් තියෙනවා මම පෙන්වන්නම් ඔයාලට. මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ අර චෛත්‍ය කරගෙන නිකන් අර ඊනි කන්දක් වගේ කන්දක් තියෙනවා. පට ලස්සනක් තියෙන එක. කැමරා ක්වොලිටි මදි. ඒක නිසා පේන්නේ නැති මං හිතන්නේ පට ලස්සනයි. එහෙනම් ඒ කන්දෙන් දෙකට කැඩිලා සම්බන්ධ වෙලා තියෙනවා වගේ පේන්නේ. මේක ඉතින් රාජධානියක් කරගෙන රජතුමෙක් හිටියා කියන්නේ ඉතින් අපේ ලංකාවේ ඉතින් අපි කියනවනේ මේ වංශය අබල් ගන්නවා කියලා කියනවනේ ඉතින් ඒ වංශය අබල් ගන්න ඕනේ කියලාත් මට හිතෙනවා ඉතින් මේ වගේ තැන් වලට ආවම ඒ කියන්නේ මාර මේ වගේ දැනක ජීවිතයක් තිබ්බද කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ තැනක ඉතින් දෙන්නේ තුන් දෙනෙක් නෙවෙයි ජීවත් වෙන රාජධානියක් කියන්නේ සෑහෙන පිරිසක් ඉන්න දෙන්නේ. පහසුකම් කොහොම සපයාගත්තද කියලා එහෙම හිතනකොට ඉතින් මට හිතා ගන්න බෑ. මම නම් කියන්නේ වංශය අබල් ගන්න ඕනි කියලා දැන් හිතෙනවා මට.
ඒක නිසා මේ වගේ තැන් වලට එන්න ඇවිල්ලා බලලා සතුටු වෙලා යන්න මාර නිදහසක් දැනෙන්නේ. මේ ගල උඩ නිකන් මේ පොළොවේ විදිනවා වගේ බිම විදිනවා වගේ ගලේ කෙලවරක් නැහැ වගේ පේන්නේ. මාර ලස්සනක් තියෙන ඉතින්. මම නම් කියන්නේ මේ අතීතේ හොයන්න යන්න එපා. අතීතේ හොයන්න යන්න බා කියන්නේ. ඇහෙන් බලලා ඒ වෙලාවේ විඳින්න. ඒ වෙලාවේ විඳලා යන්න. අතීතේ හොයන්න ගියොත් ඒකේ කෙලවරක් නැහැ මං හිතන්නේ. තව එක්කෙනෙක් තව එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. එහෙමනේ මේක යන්නේ. කට කතානේ තියෙන සේර. මම කියන්නේ මේ වගේ දෙයක් තිබ්බා කියලා බලලා ඇහෙන් විතරක් විඳලා යන්න කියලා කියන්නේ. ඒක තමයි හොඳම දේ. අට ලස්සන තියෙන්නේ. පාර මාර නිදහසක් දැනෙන්නේ හිතට. මේ සෑහෙන වපසරියක් මේ උඩ ගල පිහිටලා තියෙනවා. මම හිතා ගන්න බෑ මේ පිහිටීමත් හිතා ගන්න බෑ. පිහිටීමත් නමුතු පිහිටීමක් තියෙන්නේ. මරු. මම කියන්නේ ඔයාලට දෙන්න ඇවිල්ලා බලන්න ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න මේ වගේ දේවල්. මාත් මේ එන්න හිටපු ගමනක් නෙවෙයි. ඒත් මට දැන් සතුටුයි මං ආපු එක ගැන මේ ගමන. මාරව ලස්සනක් තියෙන එක හිතා ගන්න බෑ මට. එහා පැත්තේ තව වැවක් වගේ ඔයක් වෙන්න ඇති. පොඩි වට තියෙනවා මම පෙන්නන්න. මාර ලස්සනක් තියෙන්නේ. ඒක වෙනම එකක් නිකන් අර. මේක ගමත් එක්ක බැඳිලා තියෙනවා වගේ මේ අර හැම එකම බැඳිලා තියෙනවා. වැවට ඉස්සරහින් අනිවාර්යෙන් කුඹුරු ආයක් තියෙනවා. මාරව ලස්සනයි. අනිවාර්යෙන් පන්සලක් තියෙනවා. හැම ගමකකට වගේ පන්සලක් තියෙනවා. මාරව ලස්සනක් තියෙනවා. එහා පැත්තේ කඳු දෙයක් පේනවා. මාරම ලස්සනයි. මෙයා හිතා ගන්න බෑ මේ ලංකාවද කියලාත් ඈ. මේ කුඩරාවට පස්සේ වටේද වලින් ආර. මට කියන්න තේරෙන්නේ නැහැ ළම. ඔයාලා ඇවිල්ලා බලන්න ඕනේ. ඔය තියනවා නේද? අර කන්දක් පේනවනේ ඉස්සරහ. ඒ කන්ද බලන්න ගියා යට සීමාවක් තියෙනවනේ රවුමක්. ඒ සීමාව වටේටම තියනවා කියද්දි බලන්න. කියන වටේටම කඳු තියෙන්නේ. මාරම ලස්සනක් තියෙන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ මට. අර වටේනේ මේ සීමාව බලාගෙන යන්න පොඩ්ඩක්. ඒ සීමාවේ වටේටම කඳු තියෙන්නේ. මාරම ලස්සනයි. එනිසා වෙනම එකක්. මම හැම වෙලේම කියන්නේ ඒක. මට ඒක තමයි කියවෙන්නේ. ඒක නිකන් අමුතුම මේ මට කියන්න තේරෙන්නේ නැහැ. කියන්න වචනක් නැහැ. බලන්න එහා පැත්තේ සීමාව තව මෙහාට වෙන එකක් තියෙනවා බලන්න. මම හිටපු පැත්තට මෙන්නම් එතකම්ම තියෙන අර සීමාව. මරු. ලයි කෙරවලේ මං ඉන්නේ පොඩක් ඉස්සරහින් බලමු. පල්ලා පේන හැටි මං හිතන්නේ පල්ලා මේ පොඩි ඔයක් වගේ එකක් තියෙනවා. මොකක්ද දන්නේ නැහැ ඒක. මාර ලස්සනක් තියෙන්නේ. මට හිතා ගන්න බෑ මේ ලංකාවේද කියලා හිතා ගන්නත් බෑ ළමයි. මාර ලස්සනක් තියෙන්නේ. මට කියා ගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. නේ මම අද ආපු නිසා දන්නේ නැහැ. පට්ට ලස්සනක් තියෙන්නේ. මේ ගස් කොළන් හැදිලා තිබ්බනේ මං ගලක් උඩ ඉන්නේ. තනි ගලක් උඩ ඉන්නේ මං හොඳේ. ගස් කොළන් හැදිලා තිබ්බනේ මං ගලක් උඩ ඉන්නේ. ලස්සන තියෙන මෙතන ගහක් තියෙන බලමු ඉන්න පොඩ්ඩක්. මොකරි ගහේ නම නම් දන්නේ නැහැ. එතන මරු. මම දැක්ක ළමයි මෙන්න මෙතන ඉස්සරහා තියෙනවා මේ ගල් වලින් කපපු කාණු වගේ. මම හිතන්නේ ඉස්සර කපපුවා වෙන්නේ නැති. ඒක නටබුන් වගේ ශේෂ ඉතුරු වෙලා තියෙනවා. කොතනද කියලා හරියට මතක නැහැ ඉන්න පොඩ්ඩක්. පාරත් කරනවා ගයිස්. ඉස්සරහා තියෙන තාරිය පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් ගල් වලින්ම කප්පු එකක් වගේ පේන්නේ. ඉස්සරහට මිනිස්සුන් දැන් නම් ඇවිල්ලා වගේ. ඉස්සෙල්ලා මං විතර හිටියේ. මට යන්න දෙන්නේ නැහැ. මේ වට්ට ලස්සනක් තියෙන මන්ට පොඩ්ඩක් කියලා ඉන්න උඩ වෙලා වීඩියෝ එකකින් ඉඳි ඔතන එච්චර වෙලා තියන්න බෑනේ. කුඹුරු වල වැඩ කරන පල්ලෙන් මාර ලස්සනයි. කියන්න තේරෙන්නේ නැහැ මට නම් ඒක මොකද්ද කියලා. මේ හැංගීම විදින්න ඔයාලා එන්න ඕනේ අනිවාර්යෙන්. මාර ලස්සනක් තියෙන. මේ කුඩුවෙන් ගම වටේටම තියෙන කඳු ඔක්කොම පේනවා. ඒකෙන් තමයි මේක ලස්සන පේන්නේ මට නම් වැඩිපුරම. ඒ වගේම පල්ලෙය
කුඹුරු ටිකේ වැඩ කරන මිනිස්සු ඔය වල් දෙක තියෙනවා මාර ලස්සනක් තියෙනවා. මෙතන පොකුණක් තියෙනවා. ඒ පොකුණට උල්පතක්ද නැත්නම් වැස්සෙන් පිරලාද දන්නේ නැහැ. මම පල්ලයට ආවා චුට්ටක් උඩට යනකොට මාර view එකක් තියෙන්නේ. පොඩ්ඩක් ලිස්සනවා ගල. මේ අමුතු ලස්සනක් තියෙන උඩට යද්දියා. මේ පොඩ හවස වගේ ආවේ. හවස වගේ නිසා අහසත් පොඩ ලස්සනයි. උඩට එනකොට නම් වැස්සා. මොකද්ද ඔය එතකොට පෑගුවා. මගේ වාසනාවට වෙන්නේ නැති මං හිතන්නේ. පල්ලයට බහින්න පටන් ගන්න. හරිද? මම ඔයාලට පල්ලයට බහින්න හැටි පෙන්නන්නම්. උඩට එනකොට වීඩියෝ කරන්න බැරුණා. මම කලින්ම කිව්වනේ මේ මං කියන්නේ ඉතින් උඩට ආවේ 3:00ට. හරිද? හරියට 3:00ට ආවේ මෙතන උඩ කන්දට ආවේ. ඉතින් දැන් පල්ලයට බහින්නදී දන්නේම නැතුව වෙලාව ගිහින් තියෙනවා. වෙලාව 5:00යි. ඉතින් පල්ලයට බයමු. මම පාර පෙන්නන්නම්. ඔළුවට මාර නිදහසක් දැනෙන්නේ නැහැ. පල්ලයට යනකොට මම පාර පෙන්නන්නම් ඔයාලට. ගල් වලින් තමයි එන්න තියෙන්නේ මේ. නගිනකොට මම වීඩියෝ කරේ නැත්තේ මේ උඩ නගින එක මට අමාරු වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ පල්ලයක් මොකද්ද පඩිබෙල් එක ළඟ තිබ්බේ. ඊට පස්සේ පල්ලයට යනකොට වීඩියෝ කරන්න කියලා උඩ නැංගා. මේ ගල උඩ ගස් ඔක්කොම තියෙන්නේ. මෙතෙන්ට උඩට වගේම පේනවා. උඩට තරම් පේන්නේ නැහැ. මාර ලස්සනක් තියෙනවා. පල්ලයට බහින්න සෑහෙන අමාරුයි. ඒකින්ද උඩට එනකොට වීඩියෝ කරන්නේ නැත්තේ. පල්ලයට යනකොට පෙන්නන්නම් ඔයාලට. උඩට එනකොට වීඩියෝ කරන්නේ නැත්තේ මෙන්න මේ තුින්ද තමයි. මේකේ පල්ලයට බහිනවා කියන්නේ බුදු ගේමක් දෙන්න ඕනේ. වැස්සොත් එහෙම සෑහෙන අමාරුයි මං හිතන්නේ මේ උඩට එද්දි. උදේම එනකොට නම් වැස්සා දැන් ගානක් නැහැ බේ. මම හිතුවේ උඩට එද්දි ලිස්සයි කියලා. අවුලක් නැහැ ලිස්සු වෙනක් නැහැ. මෙතන නෙවෙයි තියෙන්නේ පල්ලෙන් මතුවෙන තැන. මම මතුවෙන තැනදී ෆෝන් එක සාක්කුවට දාගන්නවා කියලා හිතාගත්තා. මොකද ඒ කන්ද නගිනවා කියන්නේ වෙනම ගේමක් දෙන්න ඕනේ. මේ වගේ දැනක තනියම යනවා කියන්නේ නිකන් අමුතු හැඟීමක් ඈ. නිකන් අමුතු බයකුත් එක්ක මරු මාර නිදහසක් තියෙන්නේ. හැබැයි රිලව් ඉන්නවා. රිලව් ඇඟට මගේ පනින්න ආව මම කොහොම හරි පන්න ගත්තා. මං කියන්නේ නිකන් මේ view එක බලන්නකෝ. මේ වෙලාවට මේක යනවා කියන්නේ. මේ වෙලාවට මේක යනවා කියන්නේ අර හදවතට දැනෙන එක වෙනම එකක්. පට්ටම ලස්සන තියෙන ඉතින්. මේකට නිකවර්ටි පැත්ත මම හිතන්නේ ලෑයින රස්නේ ඒ උනාට මං ආව දවස් දැන් 5ක් විතරක් මම ඇවිල්ලා නිකවර්ටියට. මොකද්ද සෑහෙන මේ ක්ලයිමේට් එක අපේ එකට සමානයි. ඒ කියන්නේ වැස්සත් නැහැ අවුවත් නැහැ ඉන්නේ වගේ එකක් තියෙනවා. ඒක නිසා වැඩි අමාරුන්නේ ඉන්න නම් මේ ගොඩ නගින්න පොඩ්ඩක් අමාරු වුණා. ඊට කට්ටියක් එනවා වගේ මොනවද පට්ට ලස්සනයි ඉතින්. යාපහුව රාජධානිය.
මම පඩි පෙළ පෙන්නන්නම් ඔයාලට ෂේප් එක. පල්ලා කට්ටිය හිටියොත් වීඩියෝ කරන්න දෙනවද දන්නේ නැහැ. මේ ගාලා දෙන මේ ඩ්‍රෝන් වලින් වීඩියෝ කරන්න 19 කියලා. මං හිතන්නේ මේ නෝමල් කැමරා වීඩියෝ කරලා ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. මේ පෞරාණික බව මම නම් මේ ගලෙන්ම කොටලා තියෙන ඒවා නෙමෙයි. පට්ට ගලෙන්ම කොට ශෛලමය ප්‍රතිමා තමයි මේ තියෙන්නේ. සේරම ශෛලමය සම්පූර්ණ ගල් වලින්. මේ පොඩ්ඩ අමාරු කියන්නේ මේ පඩිපෙළ දෙක අමාරු නෑ. ඊගාව පඩිපෙළ තමයි පොඩ්ඩක් අමාරු. මේ පඩිපෙළ ගහලා තියෙන එක ඇල්ලට කෙලින්ම නිකන් පල්ලයට අංශක 90ට වගේ තියෙන්නේ. 90ට පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඇති. වැස්සකුත් වෙනවා. වහින්න කලින් පල්ලයට බහ ගන්නත් ඕනේ. මම ඔයාලට පල්ලය පඩිපෙළ වෙන්නන්න. සෑහෙන අමාරුයි මේකෙන් බහින්න ගේමක් දෙන්න ඕන. අංශක 90 වගේ තියෙන හිතන්නකො. ඒතකොට මේක බහිනවා කියන්නේ ඉතින් සෑහෙන ගේම මම උඩට නැංගත්තේ බොහොම අමාරුයි. ඒක නිසා තමයි මේ හරියට වීඩියෝ එකක් ගහගන්න බැරි වුණේ මට උඩට යනකොට. සෑහෙන අමාරුයි වැස්සොත් එහෙම. ළමයි එහෙම අරන් යනවා නම් සෑහෙන පරිස්සමෙන් එන්න. මොකද මේක උඩට යනවා කියන්නේ මාර ගේමක් දෙන්න ඕන. ඉක්මන් බෑගෙන වහිනවා. ඒක නිසා වැටුනොත් එහෙම පල්ලෙන් අහුල ගන්න පුළුවන්. ඒක නම් ඩේන්ජරස්. වීඩියෝ එකේ අවසානයේ තමයි මේ විදිහට ගෙවිලා යන්නේ. ඒ කියන්නේ මම බැස්ස පරිස්සමට බැහැලා දැන් නිකවටේට යන ගම. මේ පැත්තම රාජධානිය තියෙන්නේ. ආයේ මේ ඇඳ මෙන්න වීඩියෝ බලාපොරොත්තු වෙන්න එපා. දැන් වීඩියෝ දෙකක් දැම්මා. ඒ කියන්නේ මම ඇඳුම් ගෙනාවේ නැහැ. ඒක නිසා තමයි මේ ඇඳුම් වීඩියෝ දෙකම දාන්න ඕනේ. හරි මේ ඊගා වීඩියෝ එකේ යමු. යන කටිය දුස්සර නැහැ.